ආයල් හැමෝටම සුබ උදෑසනක් වේවා. අපි බලමු ටයිටේනියම් සාදාගන්න විදිය. මේ තියෙන ටයිටේනියම් හාඩ්න එක. හාඩ්න එක මේ බකට් එකකට දාන්න. දාලා දාලා අනිවාර්යෙන් ප්‍රෝ එකකට නම් හාඩ්න ලීටර එකකට වතුර ලීටර 4යි දාන්නේ. බිත්තියකට නම් වතුර ලීටර 5යි දාන්නේ. බලමු මේකේ තියෙන ටික අපි හොඳට මෙමෝ කරගමු. මම මේ තනිය අතින් වීඩියෝ එක කරන ඉන්න පොඩ්ඩක් පසුබිම් ඉන්න පුළුවන් ගණන් ගන්න එපා. හාඩ්න ලීටර එකට වතුර ලීටර 4යි දාන්නේ. 1යි 2යි 3යි 4යි. ඊළඟට අපි ටයිටේනියම් කුඩු දාන්න ඉස්සරලා මේ ගම් එක හොඳට පොටි මැෂින් එකේ දාලා කලවම් කරන්න ඕනේ වතුරත් එක්ක කලවම් වෙන්න. මේ තමයි යාළුවනේ තියෙන ටයිටේනියම් කුඩු එක. අපි මෙහි අදින්නේ මොන් ඩාර්ක් ග්‍රේ තමයි අපි මෙහි ප්‍රෝ එකට අදින්නේ. බිත්තියකට අදිනවා නම් අනිවාර්යෙන් වතුර ලීටර 5ක් දාන්න ඕනේ. ප්‍රෝ එකට අදිනවා නම් වතුර ලීටර 4යි දාන්න ඕනේ. මොන ටිකින් ටික දාලා කලවම් කරගන්න. නැත්නම් අර එකපාරටම දාලා කලවම් කරගෙන කලවම් ඉන්නේ. ටික දාලා මේ විදිහට දාලා කප් එකකින් දාලා ඔහොම ඒක මෙතන කලවම් කරගන්න. කට අදිනවා නම් පොඩ්ඩක් ගන්නකමකට හදාගන්න ඕනේ. මේ කප් එකෙන් ටික දාලා ඔපේනවා. කප් එකෙන් ටික දාලා කලවම් කරගන්න ඕනේ. ඒතකොට තපා හොඳට කලවම් වෙනවා. ටික දාලා එකපාරටම ගන්න ඕනේ. ඔක්කොම දැම්මොත් කලවම් කරන්න අමාරුයි. මේ කලවම් කරපුවම ලේසි. දැන් අපි පැකට් එක උස්සලාම දාගමු. මම මේ තනියට වීඩියෝ කරන්න ඒකින්ද පොඩ්ඩක් අමාරුයි. දැන් නම් තියෙන ගාන බලමු. හොඳට කලවම් වෙන ඕනේ මැෂින් එකෙන් කලවම් කරගන්න.
ඝනකමට මේක කලවම් කරගන්න ඕනේ. නැත්නම් අර අදින්න ලේසි. මේක තමයි ප්‍රෙස් කෝඩ් එකේ රෆ් එකක් එහෙම පිරලා ඉන්නේ. අර දියටම වගේ අද්දාම පිටින් අද ගන්නත් අමාරුයි. යට එහෙම හොඳට අනා ගන්න ඕනේ. විනාඩි 10ක් 5ක් විතර හොඳට කලවම් කරගන්න ඕනේ. අපි බලමු දැන් ගාන්න තියනවාද කියලා. තව කුඩු ටිකක් දාන්න පුළුවන්. කප්පේ තව ටිකක් දාන්න. තනි අතින් මේ ගමන් ඒ වෙන්න පොඩ්ඩක් අපහසුයි. දැන් බලමු අපි ස්කේපරේ දාලා අදින්න ගන්නට තියනවාද කියලා. දැන් හොඳයි. ඊට පස්සේ අපි මේ කලවම් කරගත්තා මේ වටේ කුඩු ගෑවිලා තියෙනවනේ. ඒව අනිවාර්යයෙන් මේ විදිහට සූරන්න. නැත්නම් ඒකට අර වටේ ගෑවිලා තියෙන හරියට කලවම් වෙලා නැහැ. ඔන්න වටේව බෙන්න හොඳට සූර ගන්න. නැත්තම් හරියට කලවම් වෙලා නැහැ. හොඳට සූර ගන්න. සූරගෙන අය ටෙක්නික් ඒක උඩට කලවම් වෙනවා. හොඳට කලවම් කරගන්න. අනික තමයි යාළුවනේ මේ ටයිටේනියම් කුඩු කොට් එකට මේ හાર્ඩ්නර් ලීටරයක් එනවා කියලා තමයි කියන්නේ. හાર્ඩ්නර් ලීටරයක් එනවා කියන්නේ. ඒතකොට ලීටරයක් මදි මේකට. මොකද දැන් ෆ්ලෝ එකකට දානවා නම් සාමාන්‍යයෙන් හાર્ඩ්නර් ලීටරයකට වතුර ලීටර 4යි දාන්නේ. බිත්තියකට දිනනවා නම් වතුර ලීටර 5ක් දානවා. මේ 5 දාලා මේක මදි. ඉන්නදී කුඩු ටිකක් ඉතුරු වෙනවා. ඒකින් ගණන් ගන්න හරි අයි පස්සේ වෙලා කමු. විසරණ